මනසා එකිනෙකා හැමිකා තමන් රකී එනිසා සමාජය පිරිසිදු නොවන්නකි සකසා මනස අවගුණ සහ මුලින් මැකී මිනිසා මිනිස් ගුණ දුටුදා නිවන් දකී. තෙරුවන් සරණයි. මිනිසා මිනිස් ගුණ දුටුදා නිවන් දකී. නිවන ප්‍රාර්ථනා කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ බලයෙන් ජීවිතේ ජය ගන්නට සිතන අපි හැම කෙනෙකුටම එකම පුන්සඳ මඩලක් යටතී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ බලය මෙනෙහි කරමින් අද උතුම් මැදින්පුර 15ක් පොහෝ දවසේ ගෙවී යන්නට කිට්ටු මේ අවසන් හෝරා එකමාරේ දෙකේ පමණ කාලය තුලදී අපි අදත් මුණ ගැහෙනවා සඳ මඩලේදී ඔබේ හිතට අලුත් යමක් දැහැමින් යමක් සෙමෙන් යමක් එකතු කරන්නට ජීවිතයේ ඔබත් මමත් හොඳින් දන්න නමුත් ඔබත් මමත් තවදුරටත් හොඳින් තේරුම් ගත යුතු ඔබත් මමත් හොඳින් වටහා ගත යුතු අපේ ජීවිතයට අවශ්‍යම කාරණා අපි සාකච්ඡා කරනවා බොහොම සංසුන් සිතින් මේ සංසුන් රාත්‍රියේ මා හැම විට කියනවා පොහෝ දවසේ රාත්‍රිය වෙන කවරදා රාත්‍රියකටත් වඩා සෞම්‍යයි නිසලයි අපේ හිත සංසුන් ඔබත් මමත් අපි හැම කෙනෙක්ම උදෑසන කාලයේ පටන් බොහෝ පින්කම් කටයුතු වල යෙදීමෙන් අපේ හිත වෙන කවරදාටත් වඩා අපිට අවනතයි. ඒ නිසා සංසුන් හිතට බොහෝ දේ වටහා ගන්නට ඇති ශක්තියත් බොහෝ විශාලයි. ඒ නිසාම ඒ සංසුන් බොහෝ දේ වටහා ගැනීමට ඇති විශාල අවකාශය තුලින් අපේ ජීවිතයට යමක් උකහා ගන්නට අතත් අපි සූදානම්. ඒ නිසා වෙනද වගේම සුපුරුදු පරිද්දෙන් අපේ සඳ මණ්ඩල දහම් කතිකාව අපි මේ ගෙනෙන්නේ 6 වෙනි වසරට මේ 6 වෙනි වසර ඇතුළතදී මේ සඳ මණ්ඩල දහම් කතිකාව වෙනදා පරිද්දෙන්ම අපේ සිත් සතන් වලට දහම් කරුණු එකතු කරමින් අපේ දහම් දැනුම පෝෂණය කරන්නට අපේ ජීවිතය තවත් ඉදිරියට ගෙන යන්න අපිට ශක්තියක් වෙන්නට අපිට නිරන්තරයෙන් යහපත් දේ කියා දෙන්න විචිත්‍රවත් ධර්ම කතිකයන් වහන්සේ දෙනම අදත් මහත් ගෞරවයෙන් নমස්කාර පූර්වකව සඳ මණ්ඩල වෙනුවෙන් ඇරයුම් කරා අපි මේ මැදිරියට අපි ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා අපිට සිටින ඊටාම වටිනා ඊටාම විචිත්‍රවත් ධර්ම කතිකයන් වහන්සේ නමක් වන පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීනි ඊටාම ගෞරවයෙන් ඔබ වහන්සේව පිළිගන්නවා ඒ වගේමයි අපට සිටින තවත් ඊටාම විශිෂ්ට ධර්ම කතිකයන් වහන්සේ නමක් වන කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පූජ්‍ය අලුබෝ මුල්ලේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේත් අපි ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගන්නවා අවසරයි ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ෆරිත් කල් වේලා ගත යුතු නැහැ. ඔබ හැම කෙනෙක්ම දන්නවා. අපි බොහෝ වෙලාවට කතා බහ කරනවා. අනේ මේ මිනිස්සයා ලස්සනයි. මේ මිනිස්සයා පෙනුමයි. එහෙම නැත්නම් සමහරට මේ මිනිස්සයාට සල්ලි තියෙනවා. එහෙම නැත්නම් මෙයාට මෙච්චර තාන්න මාන්න උසස් තේ නිලතල තියෙනවා. මේ මොනවා තිබුණත් මිනිස්සු සමහර වෙලාවට කියනවා මෙහෙම පපුවට අත තියලා මොනවා තිබුණත් මිනිස්සයාගේ හිත හොඳ නැහැනේ. පපුව හොඳ නැහැනේ මේ කියන දෙයින් අදහස් කරන්නේ කෙනෙක්ගේ හිත හොඳ නැති බව. නැතිනම් අපි කියනවා රූපයෙන් කොයිතරම් ලස්සන වුණත් හිත හොඳ නැත්තම් ඇති වැඩක් නැහැ කියලා. සමහර විට ජීවිතයේ කාරණය මාසා ඇති. සමහරට ඔබ අහලා ඇති. ලක්ෂ සංඛ්‍යාත අපිත් එක්ක එකතු වෙන පින්වන්ත ඔබ බොහෝ දෙනෙකුට නිර්පරාධ කෙනෙක් චෝදනා කරලා ඇති. ඔබේ හොඳ හිතක් තියෙද්දි ඔබේ හිත හොඳ නැහැ කියලා. සමහර විට ඔබේ හිත හොඳ නැති බව ඔබම තේරුම් ගත්ත අවස්ථාවල් ඇති. එහෙම නැතිනම් කොයිතරම් සුන්දරව පෙනුනත් හොඳ හිත නැති මිනිස්සු ජීවිතේ ඔබට මුණ ගැහිලා ඇති. ඒ නිසා අපි සාකච්ඡා කරන්න අද දවසේදී හොඳ හිත පිළිබඳව හොඳ හිත මොනතරම් වටිනවාද මිනිස්සෙකුට ජීවිතය දිනන්න සමාජයක හොඳ මිනිසෙක් හැටියට ජීවත් වෙන්න. 0112 599 132 දුරකථන අංකයේ විවෘතයි වෙනද වගේම ඔබට අපේ මේ දහම් සභාවත් එක්ක එකතු වෙන්නට සඳ මණ්ඩලයට සමවැදිලා ඔබේ ගැටලු උන්වහන්සේලාට සජීවීව යොමු කරන්න. ධම්මාලෝක හාමුදුරනේ තව බොහෝ විග්‍රහ කරලා ආරම්භ කරන්න හිතෙනවා සරල තේමාවක් වුණත් මම හිතන්නේ මේ ලෝකේ කොහේ අස්සක් මුල්ලක් නැර ඉන්න කොයි තරහදින මේ මිනිස්සෙකුටත් අදාළයි හොඳ හිත. අර හොඳ හිත කිව්වම નિરાයාසයෙන් නැතේනවා පපුවට. නමුත් පපුවේ නෙවෙයි හිත තියෙන්නේ. හිත මේ සර්වාංගය තුලම ඇති. නමුත් අපේ හාමුදුරනේ ඔබ වහන්සේ ඇයි තෝරාගන්නේ මේ මාසයේදී හොඳ හිත ගැන අපි කතා කරමු කියලා.
හැම දිනාටම තෙරුවන් සරණයි. අපේ හාමුදුරන් වහන්සේ මේ බුද්ධික මහත්තයා අපි කාන්තාරයක අතරමං වුණොත් අපිට ඒ මොහොතට වටිනාම ඉදාම උතුම්ම දේ තමයි වතුර. මොකද පිපාසය සංසිඳනවා. පිපාසයට පත්වෙච්ච කෙනාට මොනවා ලැබුණත් වැඩක් නැහැ. මහා සාගරයේ තිබුණත් වැඩක් නැහැනේ. මේ බොන්න බෑනේ. ඉතින් පිපාසය කියන එකට වතුර අවශ්‍යයි. ඒක සතෙකුට සිව්පාවෙකුටත් එහෙමයි. මේ ලෝකේ මිනිස්සෙකුට නම් පිපාසයේ දැනිච්ච වෙලාවට පිපාසයේ දැඩි ලෙස දැනිච්ච වෙලාවකට වතුර අවශ්‍යයි. ඒ වතුරේ අවශ්‍යතාවය කොච්චරද කියලා හැම කෙනාටම තේරුම් ගන්න පුළුවන්. එහෙමයි. ඇත්තටම මේ ලෝකේ මිනිස්සු හොඳ හිත් ඇති මිනිස්සු සොයමින් පිපාසයෙන් ඉන්නේ. පිපාසයකින් ඉන්නේ. ඒ කියන්නේ මේ මිනිස්සු පිපාසයෙන් වගේ හොඳ හිත් ඇති මිනිස්සු හොයනවා හැම එක්කෙනාම. ඉතින් ඒ නිසා අපිට ඒ පිපාසය සංසිඳවා ගන්නට මේ ලෝකයේ තුල තියෙන ඉඩකඩ හරිම අඩුයි. බොහොම දුර්වලයි. බොහොම දුර්ලභයි. ඉතින් ඒ නිසා මම හිතනවා මේ හොඳ හිතක් ඇති මිනිස්සෙක් හොයාගන්න එක අපේ ජීවිතයේ අපි ලබන විශාල වාසනාවක්, විශාල භාග්යක්. ඉතින් මොකද මේ ලෝකයේ තුල වැඩි ප්‍රමාණයක් ඉන්නේ නරක හිත් ඇති අය. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළේ මේ ලෝකේ කල්යාණ මිත්‍ර ගුණ ඇති අය, සත්පුරුෂය දුර්ලභයි කියලා. එහෙමයි. ඉතින් ඒ නිසා හොඳ හිත් ඇති අය දුර්ලභයි. ඉතින් ඒ දුර්ලභ නිසාම මේ සමාජයේ තුල කාන්තාවන්ද මිනිසුන්ද තරුණයින්ද වැඩිහිටියන්ද මව්පියන්ද හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතේ හොඳ හිත් ඇති මිනිස්සුયો හොයනවා. හොඳ හිත් ඇති මිනිස්සුයෝද කියලා හරියට විමර්ශනය කරනවා, හරියට සැක සංකා පළ කරනවා. මේක ඇත්තටම අපිට අපේ ජීවිතේ දැවෙන ප්‍රශ්නයක්. අපිට ඉන්න යහළුවෝ හරි, අපිට ඉන්න නෑදෑයෝ හරි, අපිට ඉන්න පවුලේ සහෝදර සහෝදරයෝ හරි, එයා අපිත් එක්ක ඉන්නේ හොඳ හිතින්ද? එයාට හොඳ හිතක් තියනවද කියන ප්‍රශ්නේ, ගැටලුව, සැකය, සංකාව ඔක්කොටම තියෙනවා. ඒක ඔබටත් තියෙනවා, මටත් තියෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම මේ ලෝකයේ තුල හොඳ හිත් ඇති මිනිස්සුන්ගේ අවශ්‍යතාවය දැඩිව දැනෙන කාලයක් නිසා ඇත්තටම හිතුවේ අපි මේ හොඳ හිත් ඇති මිනිස්සු පිළිබඳව මිනිස්සුયો ගැන කතා කරමු කියලා. මොකද ගොඩාක් වෙලාවට ලෝකයේ බාහිර රූපය සකස් කරගන්න උත්සාහ කරනවා. බාහිර රූපය සකස් කර ගැනීම වරදක් නැහැ. ඒක අවශ්‍යයි. දැන් බුදු පියාණන් වහන්සේට උනත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණා. ඉතින් ඇත්තටම ආකර්ශනීය භාවය කියන එක ඇති කර ගැනීමට කාන්තාවක් වුණත් පුරුෂයෙක් වුණත් එහෙම නැත්නම් ගිහි වුණත් පැවිදි වුණත් ඒ අයගේ බාහිර වශයෙන් තිබිය යුතු සුවිශේෂ ලක්ෂණ තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේ නමක් හැටියට එහෙම නැත්නම් මේ උපාසිකාවක් හැටියට උපාසකෙක් හැටියට ඒකෙන් මම අදහස් කළේ ගැහණියක් පිරිමියෙක් කියන එක. ඉතින් ඒ හැටියට Tamanට බාහිරව යම් ආකර්ශනීය ස්වභාවයක් තියෙන්න ඕනේ. ඒ තිබීම වටිනවා. ඉතින් ඒ වගේම ඒ ආකර්ශනීය ස්වභාවයේ වගේම ඒ තරමටම ඊටත් වඩා ඉහළින් Tamanටත් අනුන්ටත් වටිනවා හොඳ හිතක් තිබීම, ලස්සන හිතක් තිබීම. හොඳයි ස්වාමීනි. දැනටම අපි දුරකථනයට බොහෝ දෙනෙක් එකතු වෙනවා ස්වාමීන් වහන්සේ මේ වගේ මාතෘකාවක් කතා කරනකොට 0112539132 දුරකථන අංකයේ විවෘතයි. ඔබ හොඳ හිතක් තියෙන කෙනෙක්ද? ඔබේ හොඳ හිත නැති කරේ කවුද? ඔබේ හිත නරක කරාද කවුරු හරි? එහෙම නැත්නම් නරක හිතක් තියෙන කෙනෙක් නිසා ඔබ ජීවිතේ කරදරයකටපත් වුණාද? නැතිනම් කෙනෙක්ගේ හොඳ හිත නිසා අපි යහපත් දේත් කතා කරමු. ඔබ ජීවිතේ ජයග්‍රහණය කරන්නේ කොච්චර ඉවහල් කරගත්තාද? මේ වගේ දේවල් ඔබට හැකි එතුමන්ලාගෙන් උන්වහන්සේලාගෙන් විමසන්න. නමුත් ඊට කලින් මහත්මියක් දුරකථනයේ මොහොතක් තියාගෙනම අමනාප වෙන්න එපා අපිත් එක්ක. ධම්මාලංකාර හාමුදුරනේ ඔබ වහන්සේගෙනුත් යම් විග්‍රහයක් අවැසීමට. ස්වාමීනි දැන් උන්වහන්සේ කිව්වා අපි හොඳ හිත් තියන අය හොයනවා කියලා. ඒක ඇත්ත. අපි පොඩි කාලේ නම් යාළුවෙක් හොයනවා හොඳ හිතක් තියෙන කෙනෙක් අපිට ඕනේ. අපි ඉතින් පස්සේ රැකියාස්ථානට ආපම හොඳ හිතක් තියෙන මිනිස්සු ආයතන ප්‍රධානීන් ඉන්නවද? සේවකයෝ යාළුවෝ මිත්‍රයෝ ඉන්නවද? හොඳ හිතක් තියෙන භාර්යාවක්, හොඳ හිතක් තියෙන ස්වාමියෙක් කොච්චර හොයනවද? හැබැයි මේ හොයන අපේ හිතුත් හොඳ වීම කොච්චර වැදගත්ද? හොඳ හිත තියෙන මිනිස්සු හම්බ වෙන්න. හැම දිනකටම තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ බුද්ධික මහත්තයා. හොඳ හිතට තරම් ප්‍රමුඛත්වයක් දීලා නැහැ අපේ බුද්ධ ශාසනයේ වෙන කිසිවකට. ගතට සැරසිලි පෝෂණය භූෂණය එපා කියනවා නෙවෙයි. ඒ දෙවෙනි තැන හෝ තුන්වෙනි තැන. අංක 1 හොඳ හිත තමයි.
බුද්ධික මහත්තයා අපේ හාමුදුරුවෝ කිව්වා අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් ආඩ්‍යයි කියලා. ඔව්. 32ක්ම නැතත් යම් යම් පුරුෂ ලක්ෂණ තීච්ච මේ පුහුදුම් බමුණොත් බුද්ධ කාලේ හිටියා. ඒ නිසා ඒකෙන් අපිට පැහැදිලි වෙනවා බුදු උනේ ගත නෙවෙයි හිතයි. රහත් වන්නේ ගත නෙවෙයි හිතයි. මගඵල ලබන්නේ ඒ වගේම හැදියාවක් ඇති වෙන්නේ හිතේ. කෙනෙකුගේ හිතේ හැටි චරිතයෙන් කියන්න පුළුවන්. අපදාන සෝභිනී පඤ්ඤා කියලා බුද්ධ වචනයක් අපට හම්බ වෙනවා. මේ චරිතයෙන් ප්‍රඥාව හිත ඇතුලේ තියෙන්නේ මොනවද කියලා කියා පාන්න අපට හැකියාව තියෙනවා. ඒ නිසා කෙනෙක් කතා කරන හැටියෙන් කෙනෙක් හැසිරෙන හැටියෙන් එයාගේ හිත මොන වගේද කියලා කියන්න පුළුවන්. නිසා අපි ලස්සන කරගත යුත්තේ හොඳ කරගත යුත්තේ හිතම තමයි. ගත ලස්සන වුණත් නැතත් ඒක තරම්ම ප්‍රශ්නයක් නෙවෙයි. මොකද බුද්ධික මහත්තයා මේ අපි කීවෙනි ශරීරයේද මේ දරන්නේ මේ සංසාරේ. අපිට හරියටම ගාණක් කියන්න බෑ. මේක හැබැයි අවසාන ශරීරය වෙනවා අපි මේ ආත්මෙදී රහත් වුණොත්. ආයි උපදින්නේ නැහැනේ. ආයි ශරීරයක් අපිට හිමි වෙන්නේ නැහැ. නමුත් බුද්ධික මහත්තයා එකම චිත්ත පරම්පරාවක් තමයි අපි උරුම කරගෙන තියෙන්නේ. එකම සිත නෙමෙයි එකම චිත්ත පරම්පරාවක්. අන්න ඒ නිසා තමයි අපි හිතට මුල් තැන දිය යුත්තේ. බුද්ධික මහත්තයා ඔය චිත්ත, මන්න, විඥාන කියලා වචන තුනක් අපිට ධර්මයේ තුල හම්බ වෙනවා. මන කියලා කියන්නේ වෙනත් දෙයක් නෙමෙයි. මේ චිත්ත විඥාන කියන ඒ අර්ථයම තමයි. නමුත් ඒක පැහැදිලි කරලා දුන්නොත් මන තමයි මූලස්ථානය, කේන්ද්‍රස්ථානය. ඒ කේන්ද්‍රස්ථානයේ මූලස්ථානයේ විසුතුරු බවක් තියෙනවා. එකක් තිබ්බොත් විසුතුරු නෑනේ. ඒ නිසා තමයි අභිධර්මයේ සිත් 89ක් 121ක් උගන්වන්නේ. අන්න ඒ මනසේ නැත්නම් මනින්ද්‍රියේ විසිතුරු බව තමයි චිත්ත සිත කියලා කියන්නේ. එතකොට මේ මනසේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. විඥානාතීති විඥානං. අරමුණු හොඳින් හඳුනා ගන්නවා. ඒක තමයි විඥානය. මේ එකම දේක ක්‍රියාකාරීත්වය අවස්ථාව අනුව තමයි මේ වචන තුනක් සැකසීලා තියෙන්නේ. නිසා මනස හදාගන්න කිව්වත්, හිත හදාගන්න කිව්වත්, විඥානය හදාගන්න කිව්වත්, අන්තිමට බලනකොට ජීවිතය හදාගන්න කිව්වත් ඒත් ඒ අර්ථයමයි. බුද්ධික මහත්තයා මුලින්ම පටන් ගත්තා හාමුදුරනේ මේ හොඳ හිත කියනකොට පපුවටයි මේ අත යන්නේ කියලා. බුද්ධික මහත්තයා අපේ බුදුහාමුදුරන්ගේ දේශනාව තුළ පාලියෙන් හදය කියලා කියන්නේ ප්‍රසිද්ධම අර්ථය හදවතනේ. නමුත් බුද්ධික මහත්තයා හදය කියන වචනය බුදුහාමුදුරෝ භාවිතා කරලා තියෙනවා හදවත, හાર્ට් කියන අර්ථයට. ඔබතුමා අර කිව්වා වගේ පපුව, චෙස්ට් කියන අර්ථයටත් මේ හදේ කියන වචනේ පාලි භාෂාවේ යෙදෙනවා. ඊට අමතරව සිත, මයින්ඩ් කියන අර්ථයටත් මේ හදේ කියන වචනය යෙදෙනවා. නිසා අපි කාට හරි කියනවනම් ඔබේ හදවත හොඳ කරගන්න, පපුව හොඳ කරගන්න කියලා, ඒ කියන්නේ හිත හොඳ කරගන්න කියන එකම තමයි. හොඳයි අපේ ස්වාමීනි. මම හිතන්නේ බොහෝ තොරතුරු එනවා මේ වගේ තේමාවක් සාකච්ඡා කරනකොට. ඒ පුළුල් කාරණයක් හොඳ හිත කියන කාරණේ. නමුත් අපිත් එක්ක මහත්මයක් රැඳුණු නිසා බොහෝ වේලාවක් අපි එතුමිය සම්බන්ධ කරගත යුතුයි. තෙරුවන් සරණයි ඔබතුමියට. තෙරුවන් සරණයි. හොඳයි මහත්මිය. තෙරුවන් සරණයි මහා සංඝරත්නයන් අවසරයි. මට අවස්ථාව ලබා දුන්නට ගොඩක් පිං අද. අපේ සුමිත්‍රා මහත්මිය නේද මේ? අපේ සුමිත්‍රා මහත්මිය. සුනිලා මහත්මිය හොඳයි. මට තියෙන ගැටලුව මේ මම සුනිලා ජයන්ති රන්පොකුණ ගමින් කතා කරන්නේ. මම කොච්චර හොඳ කරා. මම හැමෝටම උදව් කරනවා මේ හදවතින්ම. කියන්නේ අසනීපයක් වුණත් මට මං ගැන බලන්නේ නැතුව අනිත් අයට ගොඩක් උදව් කරනවා. ඒ වුණාට චූටි වැරදි කාටින සිද්ධ වෙනවා. චූටි වැරද්දක් දැක්කහම වුණාම ගොඩාක් හිතරිදෙන විදියට ඒ මං උදව් කරපු අය ආපහු මට මේ සලකන්නේ නිකන් ඕන් නැති විදියට මාව. ඉතින් මට ඒක හරි දුකක්. ඉතින් එහෙම වෙන්නේ ඇයි? හොඳයි සුනිලා මහත්මිය, ඔබට බොහොම ස්තුතියි ස්වාමීනි. මම හිතන්නේ බුද්ධික මහත්තයා සුනිලා මහත්මනියට මව්තුමියට ඊටාම ආදරෙන් සෙනෙහසෙන් කියන්න ඕන එක කාරණාවක් තියෙනවා. එතුමිය කීවා මම ගැනවත් බලන්නේ නැතුව මං අනිත් අයට උදව් කරනවා කියලා. ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් හැටියට එහෙම කරන එක වැරදි. එහෙමයි. තමන් ගැන බලන්නේ නැතුව අනිත් අයට උදව් කරන්න යනවා නම් ඒක වැරදි. එහෙමයි. ඒක එහෙම නොකළ යුතුයි.
ඒකෙන් ආත්මාර්ථකාමී වෙන්න කියන එක නෙමෙයි කියන්නේ. තමන් ගැනත් බලමින් ඕනේ අනිත් අය ගැන බලන්න. ස්වාමීනි බාධා කරලා එක දෙයක් එකතු කරන්නේ. දැන් ওই මහත්මිය කිව්වා වගේම සමහර අපි මිනිස්සෙකුට හොඳ 99ක් කරලා එකක් වැරදුනහම මිනිස්සු තරහ වෙනවා. අර කරපු හොඳ 99 මතක නැති වෙනවා. ඊට පස්සේ මේ වැරද්ද මට මේ පුද්ගලයා කරානේ කියලා අමනාප වෙන තැන් අපිට සමාජයේ ගොඩක් හම්බ වෙනවා. ඔව්. ඒකට හේතුව තමයි අර දැන් අපි කතා කරපු හොඳ හිත් නැතිකම. හොඳ හිත් නැති මිනිස්සුන්ට උදව් කරනකොට ඒ අය හැමතිස්සෙම කරපු උදව් 1000ට වඩා අර වරදිච්ච එක ගන්නවා. එහෙමයි. ඒකට කිපෙනවා. දැන් මේක අපේ ඉතිහාසයේ සඳහන් වෙන මේ බෞද්ධ මේ සාහිත්‍යයේ සඳහන් වෙන දෙයක් තමයි එක කුමාරයෙක් හිටියා. ඒ කුමාරයාව ගඟට තල්ලු කළා. ගඟට දැම්මා. ගඟේ ගහගෙන යනකොට එයා කොටේ කෙල්ලුණා. ඒ කොටේම තව ගිරවෙක් හිටියා. ඒ කොටේම තව ණයෙක් එල්ලලා හිටියා. තාපසයෙක් මගදී දැකලා මේ කොටේ ඇදලා අරන් මේ කුමාරයාවයි ණයාවයි මේ ගිරවයි බේරගත්තා. ඊට පස්සේ ඉස්සෙල්ලාම සැලකුවේ මේ තාපසතුමා ණයාට. මොකද එයා මැරෙන්න පුළුවන්. එයාගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. ගිරවට ඊළඟට සැලකුවා. අන්තිමට තමයි මිනිස්සුන්ට සැලකුවේ. හැබැයි අර කුමාරයා ඒකට වෛර බැලගත්තා. මෙයා මෙච්චර මිනිස්සෙක් වෙලත් මට අන්තිමටයි සැලකුවේ. මං කුමාරයෙක් වෙලත් කවදා හරි රජ වුණාම මම මෙයාගෙන් පලි ගන්නවා කියලා. ඒ කියන්නේ අසත්පුරුෂකම. ඒ කියන්නේ හදවත හොඳ නැතිකම. ඉතින් ඒ නිසා මේ ලෝකේ හදවත හොඳ නැති වෙනකොට හදවත හොඳ නැති මිනිස්සුන්ට උදව් කරනකොට 1000ක් උදව් කරලා එකක් වරදිනකොට ඒ වැරදිච්ච එකට පීඩා විඳින්න සිද්ධ වෙනවා. එහෙමයි. ඒක ලෝක ධර්මතාවයක්. ඒක ලෝක ස්වභාවයක්. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. හැබැයි තමන් ගැන අතපසු කරගෙන තමන් ගැන පාඩු කරගෙන තමන් ගැන බලන්නේ නැතුව අනුන්ට කරන්න යනවා නම් ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් හැටියට ඒක ඔබලා කරන ලොකු වරදක්. මොකද හේතුව තමන්ට වැරදිච්ච දවසට කවුරුවත් නැහැ. භික්ෂුන් වහන්සේ නමක් හැටියට නම් භික්ෂුන් වහන්සේ හැමතිස්සෙම උන්වහන්සේ භික්ෂුවක් හැටියට උන්වහන්සේට අමුතුවෙන් රකින්න දෙයක්වත් නැහැ, අමුතුවෙන් තියාගන්න දෙයක්වත් නැහැ, අමුතුවෙන් බලන්න දෙයක්වත් නැහැ. තමන්ට තමන්ගේ ජීවිතේ පරාර්ථ සේවය තුළ රැඳෙන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ චරිත බික්කවේ චාරිකම් කියලා දේශනා කළේ ඒකයි. ඉතින් ඒ නිසා භික්ෂුවකට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක අදාළ නැහැ. නමුත් අනිවාර්යයෙන්ම ගිහි ජීවිතයක් ගත කරන මිනිසෙක් හැටියට එයා හැමතිස්සෙම තමන් පිළිබඳව හිතන්න ඕන. ඒ වගේම අපි දැන් අර අනගාരിക ධර්මපාලතුමා කිව්වනේ මේ රටේ විතර නෙවෙයි කොහෙත් එහෙමයි. මේ රටේ වැඩක් කරනවා නම් බැනුම් අහන්න බලාගෙන කරපල්ලා. එහෙමයි. බැනුම් අහන්න බැරි නම් වැඩ නොකර හිටපල්ලා. එහෙමයි කිව්වේ. මේ රටේ මිනිස්සු වැඩ කළත් බනිනවා නොකළත් බනිනවා. කරනකොට වැඩියෙන් බනිනවා. එහෙමයි. ඕක තමයි යථාර්ථය. ඉතින් ඕක තේරුම් ගන්න බැරි එක්කෙනා වැඩ කරන්න යන්න එපා. එහෙමයි. ඒක තමයි දෙන්න තියෙන අවවාදය. මොකද හේතුව අනිත් කාරණේ ඔබතුමා තමන් නිවැරදි නම් අනිත් අය අපිට කොච්චර දොස් කිව්වත් කොච්චර බැන්නත් අපි ඒකට කලබල වෙන්න ඕනේ නැහැ. හිතේ පශ්චාත්තාපයක් ඇති වෙන්නේ නැහැ ස්වාමීනි. නෑ. ඒක තමන් බාර නොගෙන හිටියාම හරි. යම් චෝදනාවක් යම් කෙනෙක් කරනවා නම් ඒ චෝදනාව මම බාර ගන්න නැත්තම් මම මොකටද කලබල වෙන්නේ? හොඳයි. මම හිතන්නේ දුරකථනයේ තවත් මහත්මියක් කීප දෙනෙක්ම රැඳෙනවා. නමුත් අද අපිට පළමු අඩපැය එක දුරකථන නැවතුමකට විතරයි සීමා වෙන්න සිද්ධ වුණේ. ඒත් ඔබට මතක් කරනවා 0112 දුරකථන අංකය විවෘතයි. වෙනදා වගේම ඔබ සජීවීව සම්බන්ධ කරගන්නට මතක් කරන ඔබට අපි කතා කරන්නේ හොඳ හිත ගැන. ඒ නිසා හොඳ හිත ඇති ඔබ හැම කෙනෙක්ම අපිත් එක්ක අපේ දුරකථනයෙන් සම්බන්ධ වෙන්න. ඔබ දන්නවා මේ ජීවිතයේදී අපි ආත්ම ගණනක් ධම්මාලංකාර හාමුදුරුවෝ කිව්වා වගේ පසු කරමින් නම් අපේ ශරීර මාරුණා. නමුත් අපේ හිත අපි නිර්වාණය දකින මොහොත දක්වා නැත්නම් අපේ හිත මේ සසරින් එතර කරගන්නා මොහොත දක්වා මේ හිතත් එක්ක ගමන් කරන්න අපිට සිද්ධ වෙනවා. අපි හැම ආත්මයක්ම පසු කරනකොට කොයිතරම් අපේ හිත හොඳද කියන කාරණය නරකද කියන කාරණය උඩ ඔබ දන්නවා අපේ ඊළඟ උප්පත්තිය පවා සිද්ධ වෙනවා. අපි කතා කරනවා ඒ ගැන. ඒ වගේම ඔබේ ප්‍රශ්න වලටත් ඉඩ තියෙනවා. උන්වහන්සේලාගෙන් විමසන්න. ඒ නිසා මේ පුන්සඳ මඩලයටදී තවත් වෙලාව තිබෙනවා අපිට සාකච්ඡා කරන්න. රැඳිලා ඉන්න පින් සිතින් මොහොතක විරාමයෙන් යලිත් මුණ ගැහෙනවා ඔබ සඳ මඩලයේදී.